අද ඇවිල්ලා තිනවා ස්මාර්ට් වොච් එකක්. මේ ස්මාර්ට් වොච් එකේ ආවේ no power. මේකේ මම ඊටසේ ස්මාර්ට් වොච් එක මෙතන දෙන මේ ස්ක්‍රූ හතර ගෙලවලු ඇස්සේ මේකේ මේ පියන අපිට අරගන්න පුළුවන්. ඒ අරිනකොට ප්‍රවේශමෙන් අරින්න ඕන මොකද ඩිස්ප්ලේ එකේ කනෙක්ටර් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට මේකේ බැටරිය ඉදිවිලා තිබුණා. මම බැටරිය ගලවලා ඉවත් කරා මෙතන වයර් දෙකකින්. මම දැන් යන්නේ අලුත් බැටරියක් මේකට කනෙක්ට් කරලා මේකේ පවර් ඔන් එන එක සර්විසිබිලිටි එක බලන්න. මේකේ charging cable එකත් මේකේ magnet එක ගැලවිලා තිබුණා. අපි මේකේ ඉස්සෙල්ලා magnet එක අලවගෙන ඒක හදාගෙන ඉන්න. එතකොට මේක කනෙක්ට් වෙන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ magnet එක පැත්ත හරියට මේකට දාන්න ඕනේ. මේකට සුපර් ග්ලූ හරි මොනවා හරි හොඳ ගම් එකක් දාගත්තා නම් අපිට charging cable එක රිපෙයාර් කරගන්න පුළුවන්. මේ මේ ගමේ කවලම් කළා මේ කේබල් එක රිපෙයාර් කරගන්න හදන්නේ. මේ වොච් එකට ඇතුළට ඇත්තටම වතුර ගිහින් තිබුණා. මම වතුර ටික ක්ලීන් කරලා බැටරියක් තිබුණා තිබ්බේ. මේ තියෙන මේකේ බෝඩ් එක. අපි දැන් මේකට බැටරියක් කනෙක්ට් කරගමු. මෙන්න මේ ටයිප් එකේ බැටරි තමයි තියෙන්නේ. මේක රුපියල් 450ක් 500ක් 650ක් අතර මුදලක් වෙනවා මේ බැටරිය. අපි දැන් මේක රීප්ලේස් කරගෙන බලමු ඔරලෝසුව ස්මාර්ට් වොච් එක. ඔයගොල්ලන්ගේ ස්මාර්ට් වොච් එකේ බැටරිය ප්‍රශ්නයක් ආවොත් මේ විදිහට ලේසියෙන්ම බැටරිය චේන්ජ් කරගන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් ඉන්සුලේටර් එකක් අපි දාගන්න ඕනේ.
මම බැටරි කනෙක්ට් කරගත්තා. ප්‍රශ්නයක් නැහැ. වොච් එක ඔන් වෙනවා. මම මේක වොච් එක ස්ක්‍රූ දාලා හයි කරගන්න. විශේෂයෙන් මෙන්න මේ බටන් එකත් බලන්න ඕනේ. මේ බටන් එක කොරෝෂන් තියෙනවා නම් මේකට WD-40 එකක් ගහලා මේකේ කොරෝෂන් එක අයින් කරගන්න පුළුවන්. මේකට වතුර ගියාම මේ බටන් එක කොරෝෂන් වෙලා ක්‍රියාකාරීත්වය නැතුව වෙනවා. මේකේ බැටරිය මිලදී ගන්න තියෙනවා නම් ගන්න පුළුවන් අපිට ලාභයට කොළඹ ඒෂියන් ඉලෙක්ට්‍රොනික් එකෙන් යුනිටෙක් කියන ෂොප් එකෙන් ගන්නත් පුළුවන්. පළවෙනි හරස් වීදියේ තියෙන ෂොප් දෙකම තව ගන්න තැන් තියෙනවා. ඒ ෂොප් දෙකෙන් සාමාන්‍යයෙන් අඩු ගානකට අපිට ලබා ගන්න පුළුවන්. මේක චාර්ජර් එකට කනෙක්ට් කරගෙන බලමු. චාර්ජින් පෙන්වනවා කියන්නේ මේ ඔරලෝසුව දැන් හොඳට වැඩ කරනවා. ඔයගොල්ලන්ගේ ස්මාර්ට් වොච් එකේ බැටරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ විදිහට ගෙදරදීම බැටරිය චේන්ජ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ස්මාර්ට් වොච් එකේ චාර්ජින් කනෙක්ට් වෙන්නේ නැත්නම් මෙන්න මෙතන පින් දෙකේ කොරෝෂන් වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ පින් දෙක හොඳට ක්ලීන් කරගත්තා නම් ඒ ලෙඩේ ඔයගොල්ලන්ටම හදාගන්න පුළුවන්. ස්තුතියි.